Hello, කොහොමද ඔයාලට? welcome back to my YouTube channel. මම ඔයාලට කලින් මගේ වීඩියෝ එකක් දැම්මා තෙමු app එකෙන් මට ආපු first order එක ගැන විස්තර දාලා. අද මම කරන්න හිතුවා ගොඩක් අය දන්නේ නැහැ කොහොමද තෙමු app එකෙන් account එකක් හදාගෙන orders දාන්නේ කියලා. ඒක කියලා දෙන්න මට හිතුණා. අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. කොහොමද තෙමු account එකක් ඔයාගේ phone එක use කරලා හදාගන්නේ කියලා. තෙමු account එකක් හදාගන්න එක හරිම ලේසි. ඊළඟ වීඩියෝ එකකින් මම PC එකක් use කරලා කොහොමද තෙමු account එකක් හදන්නේ කියලා ගේන්න. අද අපි බලමු phone එක use කරලා කොහොමද තෙමු app එක හදාගෙන order එකක් place කරන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ App Store එකට හරි Play Store එකට හරි ගිහිල්ලා තෙමු කියලා ඒකේ search කරගන්න ඕනේ. මම ෆෝන් එකේ already app එක දාගෙන ඉන්න හින්දා මට update කියලා තමයි පෙන්නන්නේ. ඔතන install කියන එක පෙන්නනවා ඔයාලගේ ෆෝන් වල. ඒක install කරගෙන මුලින්ම ඒක install කරගමු අපි. install වෙලා ඉවරුනාට පස්සේ ඔයාලට open කියලා බටන් එකක් එනවා. එතකොට අපිට app එක open කරගන්න පුළුවන්. ඊට පස්සේ register and sign in with another account කියන එක තමයි මම ඔබන්නේ යන්නේ. ඒකෙදි Google account එක ඔයාලට තෝරගන්න පුළුවන් ඊළඟට. තියෙන මගේ පළවෙනියට තියෙන mail එකෙන් තමයි මම log වෙන්න ඉන්නේ. ඔයාලගේ already mail එකක් phone එකේ තියෙන්න ඕන. ඒක මම continue කරගන්නවා. ඊට පස්සේ අපේ phone number එක දෙන්න ඕන. ෆෝන් නම්බර් එක දුන්නට පස්සේ ඔයාලට ෆෝන් එකට කෝඩ් එකක් එනවා. SMS එකක් එන්නේ. SMS එකේ කෝඩ් එක අපි ඇප්ලයි කරගන්න ඕනේ. කෝඩ් එක ඇප්ලයි කරගත්තට පස්සේ අපේ account එක නිකම්ම හැදිලා ඉවරයි. මේක හරිම ලේසි. AliExpress වගේ නෙමෙයි මේකේ verification code අනම්මනම් මුකුත් ඉල්ලන්නේ නැහැ mail වල. මේක නිකන් ෆෝන් නම්බර් එක දාලා අපේ කෝඩ් එක ෆෝන් එකට ආවට පස්සේ log වෙන්නයි තියෙන්නේ. හරි අපි ඊට පස්සේ බලමු දැන් කොහොමද මේකේ order එකක් place කරගන්නේ කියලා. එක එක categories වලින් ඔයාලට පෙන්නනවා order මේ බඩු. ඔයාලා කැමති category එකක් හෝ ඔයාලා කැමති දෙයක් search කරන්න පුළුවන්. මම දැන් back cover එකක් search කරනවා. මගේ phone එකට. ඒක search කරලා ඉවරලා අපි ඒක cart එකට add කරගන්න ඕනේ. ඒකත් බලමු. දැන් කැමති එකක් search කරගෙන අපිට පුළුවන් ඒක ඇතුළට මුලින්ම ගිහිල්ලා බලන්න. ඔය පල්ලෙහාට යනකොට තියෙනවා reviews. අපේ ලංකාවේ අය ගත්ත ඔය තියෙන්නේ. ඉතින් ලංකාවේ 19ක් අරන්. අපි 19 select කරලා ලංකාවේ අයගේ reviews ටික බලනවා. මේ back cover එක හොඳද? bad comments මොනවා හරි තියෙනවද කියලා. එහෙම නැත්නම් quality එකත් හොඳයි වගේ කියලා photos වලින් පේනවනම් අපි ඒක cart එකට add කරගන්නවා. යට තියෙන තැඹිලි පාටකින් add කරගන්නවා. එතකොට අපේ phone එකේ වර්ගය select කරන්න එනවා. ඊපස්සේ card එකට add වෙනවා. දැන් අපිට මේක 1809 ඕනේ තව order එක place කරගන්න නම් තව බඩු ටිකක් දාන්න වෙනවා. මම හිතන්නේ මේකේ 2200 ගාණක් තමයි minimum order එක. අපි දැන් බඩු ටිකක් ඇඩ් කරගමු අර විදිහටම කාට් එකට. මම තව බෑක් කවර් එකක් දාගන්නවා. ඔහොම බඩු දෙක තුනක් අපේ මිනිමම් ලිමිට් එක පයින්කම් අපි බඩු දෙක තුනක් දාගන්නවා. ඔයාලට කැමති ඒවා. මේ මිනිමම් ලිමිට් එක ඔයාලගේ ෆෝන් එකට වෙනස් වෙන්න පුළුවන් app එක install කරගන්න කාලය අනුව. මට නම් දැන් 2200 ගාණක් තමයි පෙන්නන්නේ. සමහර අයට 2900 ගාණක්, 1700 ගාණක් ඒ වගේ පෙන්නන්නත් පුළුවන්. හරි. අපි දැන් අපේ minimum amount එක පයින්කම් බඩු ටිකක් cart එකට add කරගෙන දැන් check out වෙමු. ඊට පස්සේ අපිට මෙන්න මේ විස්තර ටික විතරයි පුරවන්න තියෙන්නේ. රට ඔට්ටෝම ෆිල් වෙලා තියෙනවා.
ශ්‍රී ලංකා. ඊට පස්සේ අපි ප්‍රොවින්ස් එක දාන්න ඕනේ. මම වෙස්ටර්න් ප්‍රොවින්ස් දැම්මා. ඊට පස්සේ ඉබේම සිටි එකක් සිලෙක්ට් කරන්න එනවා. ඔයාලගේ සිටි එක මම කඩවත කියලා දානවා. ඔයාලගේ සිටි එක ඔයාලට දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ස්ට්‍රීට් නේම් and නම්බර් එක ටයිප් කරගන්න ඕන. මම ගෙදර ඇඩ්‍රස් එක තමා දුන්නේ කලින් ඕඩර් එකේත්. එතකොට මට ආවා. අද මම මේකට මේ ඇඩ් කරා කෝකටත් පෝස්ටර් කෝඩ් එකත් ඇඩ් කරලා බැලුවා. building and apartment optional කියන එකට මොනා හරි දාන්න පුළුවන් ඔයාලට. මම දැන් දැම්මේ පෝස්ටර් කෝඩ් එක. ඊට පස්සේ මගේ නම ටයිප් කරන්න තියෙනවා. ඊට පස්සේ මම ඔය කෝඩ් එකෙන් බොරු ඒවා දාන්නේ මේ මොකද අද මම ප්ලේස් කරන්නේ නැති හින්දා ඕඩර් එක. නම දාලා අන්තිමට ෆෝන් නම්බර් එක දාන්න තියෙනවා. ඔතන එරර් එකක් එනවා පෙනේ ඔයාලට. එතකොට කරන්න තියෙන්නේ ඉස්සරහට බිංදුවක් දාලා ෆෝන් නම්බර් එක ඔතන ටයිප් කරන එක. දැක්කනේ එරර් එකක් ආවා. ඒ හින්දා ෆෝන් නම්බර් එක ටයිප් කරද්දී ඔයාලා ඉස්සරහට බිංදුවක් වැඩිපුර ඇඩ් කරලා ෆෝන් නම්බර් එක ටයිප් කරලා සේව් දෙන්න. ඊට පස්සේ අපේ ඕඩර් ලිස්ට් එක සේව් වුණා. ඊට පස්සේ අපිට ඔය ඔතනින් කාඩ් එකට මේ කාඩ් එක ඇඩ් කරගන්න ඕනේ. අපේ පේමන්ට් එක සක්සස්ෆුල් වෙන්න. කාඩ් එකේ ඩීටේල්ස් හරියට දෙන්න. ඔතන remember this card for further use කියන එක ඔයාලට allow කරලා තියන්නත් පුළුවන් නැතුව තියන්නත් පුළුවන්. මම නම් හිතන්නේ ඕක allow කරලා නැතිව තියෙන එක තමයි හොඳ. ඊට පස්සේ settings ටික ඔක්කොම කළා. ඔයාලගේ කාඩ් ඩීටේල්ස් දාලා submit order දුන්නාම ඔයාලගේ order එක place වෙනවා. අද මම order එකක් place කරන්න යන්නේ නැති හින්දා වැරදි කාඩ් ඩීටේල්ස් තමයි දැම්මේ. හරි දැන් order එක place වෙලා ඉවරයි. මම දැන් මගේ කලින් දාපු order එකේ විස්තර ටික ඔයාලට කොහොමද බලාගන්නේ කියලා පෙන්නන්නම් ඔයාලගේ. ඔය you කියන එකට ගිහිල්ලා your orders කියන එකෙන් ඔයාලගේ order එකේ details track කරගන්න පුළුවන්. track කියන එක දැන් මගේ එක නම් ඇවිල්ලානේ තියෙන්නේ. මට දැන් review ටික දාන්න තමයි තියෙන්නේ. ඔයාලට ඔතන පෙන්නනවා ඔයාලගේ එයාපෝට් එකකින් පිට වුණාම එතන තියෙන්නේ ලංකාවට ආවනම් එහෙම track එක වැටෙනවා ඔයාලා කොතනද තියෙන්නේ කියලා ඔයාලගේ order එක බලා ගන්න පුළුවන්. හරි ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් මොනවා හරි මට කමෙන්ට් එකක් දාලා අහන්න. මට හිතෙනවා මට පුළුවන් විදිහට කියලා දුන්නා කියලා. ඔයාලට මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මගෙන් අහන්න ඕනම වෙලාවක කමෙන්ට් එකක් දාලා. තව මොනවා හරි ඔයාලා දන්න දේවල් තියෙනවා නම් ඒවත් දාන්න යටි. හරි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.